ගොන් හැමෝටම නිර්ලංකා YouTube channel එකට බොහොම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Bybit account එකක් කොහොමද හරියාකාරව mobile එකෙන් create කරගන්න කියලා මම පැහැදිලිව කතා කරනවා. ඊට කලින් මතක් කරන්න ඕන ඔයාලට නිර්ලංකා channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. මම මුලින්ම මතක් කරන්න ඕනේ මේ Bybit account එකක් අපි හදාගන්න එකේ අපිට ඇති වාසිය මොකක්ද කියලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. අපිට තියෙන වාසිය තමයි airdrop වලට අපිට මේකේ participate වෙන්න පුළුවන්. ඊට අමතරව මේකෙන් register fee එකක් විදියට ඩොලර් 20ක rebate එකක් හම්බ වෙනවා voucher එකක්. ඒතකොට මේ ඩොලර් 20ක voucher එක ඔයාලට claim කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේකෙදී futures trading වලදී ඔයගොල්ලෝගේ funding rate එක ඉතාම අඩුවෙන් ඔයාලට මේකේ නැත්නම් trade දාලා තියෙනකොට funding rate එක කැපෙනවා වැඩි. ඒක නිසා තමයි මේ Bybit exchange එකේ මම මේ විදිහට trade කරගෙන යන්නේ. right ඒ ටික තමයි කරුණු කාරණා වශයෙන් මම ඔයාලට පැහැදිලි කරන්න ඕනේ. මේ විදිහට ගිහිල්ලා පෙන්නන්නම් මම මගේ Bybit account එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට verified Bybit account එකක් හදා ගන්න ඕනේ. එතකොට මේ Bybit exchange එක ගත්තාට පස්සේ worldwide ranking වලට ගිහිල්ලා බලන්න ඕගොල්ලෝ worldwide Binance, Bybit, KuCoin, Bitget අන්න ඒ වගේ exchange අතරට ආව exchange එකක් තමයි මේ Bybit exchange එක කියන්නේ. right අපි බලමු මේ විදිහට කොහොමද account එකක් හරියාකාරව හදාගන්න කියලා. මෙන්න මේ විදිහට තියෙනවා ඔයාට link එක දාලා තියෙනවා description එකේ සහ පළවෙනි comment එකෙන් දාලා තියෙනවා. මේ link එක click කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි interface එක ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආවට පස්සේ මේ විදිහේ interface එකක් තමයි ඔයාට හම්බ වෙන්නේ. එතකොට මුලින් මේ මෙතනින් ඔයාගේ Gmail එක මෙතනින් type කරගන්න. වැඩ කරන Gmail එකක් දෙන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ link එකෙන් ආපු කෙනෙක් නම් මගේ refer code එක මෙතනින් වැටලා ඇති. නැත්නම් වෙනත් කෙනෙක්ගේ link එකෙන් ආපු කෙනෙක් නම් එයාගේ refer code එක මෙතන ලැබිලා ඇති. එතකොට මගේ link එක දාලා තියෙනවා description එකේ සහ පළවෙනි comment එකේ මේකට register වෙන්න අවශ්‍ය link එක. ඊට පස්සේ මේ මෙතනින් sign up කියන එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ arrow එකක් එනවා. එතකොට මේකෙන් puzzle එක අපිට මේ මෙතනින් complete කරගන්න පුළුවන්. මේ විදිහට complete කරගන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් registration මෙන්න මේ විදිහට code එකක් එනවා ඔයාගේ Gmail එකට. right ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට code එකක් ඇවිල්ලා ඇති අංක 6ක මේ code එක අරන් ගිහිල්ලා මෙතෙන් ඔයාලට දෙන්න තියෙන්නේ. copy කරලා දෙන්න බෑ. 894යි 296. මෙන්න මේ විදිහට code එක දුන්නාට පස්සේ ඔයාට එනවා ඔයාගේ password එකක් මෙතන දෙන්න කියලා. ඒතකොට මේ විදිහට ගිහිල්ලා මම දැනට use කරන්නේ නැති password එකක් මම මේ විදිහට දෙනවා. ඒතකොට මේ විදිහට ගියාට පස්සේ capital ඉලක්කමක් ඊට අමතරව අංක ටිකක් ඊට අමතරව ඇට ලකුණක් වගේ දේවල් දුන්නාට පස්සේ මේ ටික කොළ පාට වෙන්න ඕනේ. කොළ පාට වුණාට පස්සේ මේ විදිහට view my reward කියන එකට මේ මෙතනින් click එකක් දෙන්න. right ඔයාලට මේ මෙතනින් password එක save කරගන්න පුළුවන්. password එක save කරගන්න. password එක save කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් app එක download කරන්න එනවා. ඊට පස්සේ ඔයාලට තියෙන මේ මෙතනින් get on play store කියලා මෙන්න මේ විදිහට ගියාට පස්සේ app එක download කරගන්න පුළුවන්. ඒකට මම මේ විදිහට දැනටමත් download කරලා store ඒ කියන්නේ app එක අරගෙන තියෙන mobile එකට. ඒක නිසා මේ version එක මේ විදිහට පෙන්නනවා. එතකොට ඔයාට කරන්න තියෙන්නේ app එකට login වෙලා ඔයාගේ KYC එක කරගන්න එක. එතකොට KYC එක කරගන්න නම් මෙතෙන් ගියාට පස්සේ ඔයාට මේ හරිය පෙන්නනවා KYC එක කරගන්න කියලා. එතකොට KYC එකට දෙන්න ඕනේ ඔයාගේ ID එකක් දෙන්න ඉදිරිපස සහ පිටිපස. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාගේ selfie photo එකක් දෙන්න විතරයි. ඊට පස්සේ මෙයා පැය දෙකක් වගේ බලලා ඉවරලා ඔයාගේ KYC එක හරියට complete කරනවා. ඔය ටික තමයි mainly අද වීඩියෝ එකේදී කතා කරන්න තියෙන්නේ. ඒකට ඔයාලට මොනවා හරි ගැටලුවක් මේ කරනකොට ආවොත් එහෙම ඔයා අනිවාර්යෙන් message එකක් දාන්න. නැත්නම් comment එකක් දාන්න. ඊට පස්සේ මම ඔයාලට පැහැදිලිව අප්ඩේට් එකක් දෙන්නම් කොහොමද
වාගේ ගැටලුවට හරියටම පිළිතුර ලබා දෙන්නම් මම. එතකොට ඔයාලට පුළුවන් සාර්ථකව මේ account එකක් හදාගෙන account එකේ වැඩ ටික කරගෙන යන්න. right එහෙනම් මම හිතනවා වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න. යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න කියලා මතක් කරමින් ගිහිල්ලා එන්න නිරලංකාවලුත් වීඩියෝ එකක් අරගෙන හැමෝටම ජය වේවා සුබ දවසක්.